මගේ ආදරණීය ජනතාවනි. අද ඔබගේ මහජන මතයට මම ඉමහත් ගෞරවයෙන් හිස නමනවා. ඒ අනුව මා දැරූ ජනාධිපති ධූරය ඔබ විසින් තෝරාපත් කරගත් ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මා අද බාර දෙනවා. 2005 දී මහින්ද චින්තනයෙන් මා ප්‍රකාශ කළා මේ රටේ පාලකයා නොව తాවකාලික බාරකරුවා පමණක් බව. මා මහින්ද චින්තනයෙන් ජනතාවට පොරොන්දු වුණ සියල්ල ඉටු කළා වගේම ඒ ආදර්ශ පාඨයත් ක්‍රියාවට නගන මොහොතයි මේ. මම මේ රටේ බාරකරු ධූරයෙන් ඉවත් යන මොහොතේ මම මේ මුළු මහත් ජාතියෙම එක ඉල්ලීමක් කරනවා. මේ රට එක්සේසත් කරලා ඔබගේ හිතේ තිබුණු මරණ බිය දුරු කරන්න මේ රටේ දරුවෝ දහස් ගණනක් දීපුදා මේ පොළොවේ සැතපෙනවා. ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කැප වුණ තවත් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය මේ සියලු දෙනා ආරක්ෂා කරගන්න. මගේ ආදරණීය දුවේ පුතේ මම ඔබට එක්සේසත් කළ සුන්දර රටක් ගොඩනගා තිබෙනවා. ඔබගේ මව්වරුන්ගේ දැසට කඳුලක් නොනැගෙන්නට හැකි ලෙස මේ රට පාලනය කරන්නට නව ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්යය ලැබේවායි මා ඊට සිතින් ප්‍රාර්ථනා කරනවා. මගේ අතට දුන් දරුවන්ගේ අනාගතය ඔබට මහා සෙනෙහසකින් මා බාර කරනවා. ඔබට සුබ අනාගතයක්. තෙරුවන් සරණයි.